කලින් වැඩසටහනෙත් අපි කතා කරා ආක් එක පිළිබඳව. ඉතින් අද ආක් එක පිළිබඳව දීර්ඝ වශයෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි මුලින්ම මේ ආක් එක ඇති වෙන වෑල්ඩින් කුරු හඳුනා ගනිමු. ඉතින් අද ගොඩක් කට්ටිය වෙළඳ පොලෙන් වෑල්ඩින් කුරු ගත්තට ඒවැ අගය දන්නේ නැහැ. ඉතින් ඒවට නාමික අගයක් තියෙනවා. ඒ අගය අනුව තමයි ඒ කූර අප මිලට ගන්න. ඉතින් මේ මහතෙන් වැඩි කූර තමයි නොම්බර 10 වෑල්ඩින් කූර. එතකොට නොම්බර 12 කියන්නේ මහතින් අඩු වෑල්ඩින් කූර. ඉතින් පැහැදිලි රූපයක් ලබා දෙන්න මේක නොම්බර 10. ඒ කියන්නේ මේක මහතින් වැඩි, මේක නොම්බර 12, මේක ඉතින් ගොඩක් අය කියනවා මේ ආක් එක ඇති වෙන්නේ එළිය නිසා කියලා. ඉතින් Tamanට වෑල්ඩින් කරද්දී ආකයක් වදින්නේ එළිය නිසා නෙවෙයි. ඒක හොඳින් පැහැදිලිව තේරුම් ගත යුතුයි. ඉතින් ඔබට ඒ වෑල්ඩින් කරන දුම ඔබේ ඇහි ගෑවුනොත් ඒ විට තමයි ඔබට ආකයක් වදින්නේ. ඉතින් ගොඩක් කට්ටිය විශ්වාසයක් තියෙනවා, මතයක් තියෙනවා මේ එළිය නිසා ආකක වදිනවා කියලා. ඒක වැරදි අවබෝධයක්. ආකයක් වදින්නේ ඔබ වෑල්ඩින් කරන දුම ඔබේ ඇහි ස්පර්ශ වුණු. ඉතින් අපි බලමු වෑල්ඩින් කරද්දී කොහොමද ආක් එක වදින්න නැතුව වෑල්ඩින් කරන්නේ. ඉතින් සමහර කට්ටිය ආක් එක වැදිලා කියලා අලපිටි තියාගෙන නිදා ගන්නවා. ඒක තව දුරටත් කරන්න ඕනේ නැහැ. ඒක සෑහෙන්න කාලයක් ගත වෙනවා S2 අමාරුව අඩු වෙන. ඉතින් අපි බලමු වෑල්ඩින් කරද්දී සමහර කට්ටිය කරන ක්‍රියාපිළිවෙල. ඉතින් සමහරු වෑල්ඩින් කරද්දී මෙවැනි කණ්ණාඩියක් පාවිච්චි කරනවා. ඉතින් මේ කණ්ණාඩියෙන් වෑල්ඩින් කරද්දී අපි මෙහෙම අල්ලලා වෑල්ඩින් කරත් දුම ඇවිල්ලා අපේ ඇහි ස්පර්ශ වෙනවා. එවිට තමයි ආකයක් වදින්නේ. ඉතින් මේකෙදි අපි කළ යුතු එකම දේ වෑල්ඩින් කරද්දී අපිට පුළුවන් මේ වගේ කළු ග්ලාස් එකක් පාවිච්චි කරන්න. මෙහෙම දාලා මෙහෙම වෑල්ඩින් කරොත් ආක් එක කවදාවත් වදින්නේ නැහැ. ඒ වගේම අපිට පුළුවන් මේ වගේ කණ්ණාඩියක් පාවිච්චි කරන්න. මේ වගේ කණ්ණාඩියක් දාගෙන මෙහෙම වෑල්ඩින් කරොත් කවදාවත් ආක් එකක් වදින්නේ නැහැ. මුලින්ම අපි බලමු ආක් එකක් වැදුනොත් කොහොමද ආක් එක ඔබේ ඉවත් කරගන්නේ. ඉතින් ඔබ වෑල්ඩින් කරන ස්ථානයක හෝ ඔබ වෑල්ඩින් වැඩ කරනවා නම් ඔබට ආක් එකක් වැදුනොත් දැන් සමහර කට්ටිය කරන එකම දෙයක් තමයි අලපිටි තියාගෙන නිදාගන්න. ඒක ඒ S2 ආක් එක අඩු වෙන්න සෑහෙන්න කාලපරස්සයක් ගත වෙනවා. ඉතින් මේක ඉක්මනින් අඩු කරගන්න ඕන නම් ඔබට ආක් එක වැදුන වෙලාවේ ඔබ අනිවාර්යයෙන්ම ස්නානය කළ යුතුයි. ඉතින් ස්නානය හොද්දට S2 හොදලා ස්නානය කර ඔබ කළ යුත්තේ පැන්රෝල් පෙති දෙකක් බීම. ඉතින් ඔබට අද ආක් එක වදිනවා කියලා හිතෙනවා නම් ඔබ පැන්ඩෝල් පෙති දෙකක් නාලා පැන්ඩෝල් පෙති දෙකක් බිව්වොත් ඔබට කවදාවත් කිසිම